හායි ඉතින් ඔන්න ආයි ටික දවසකට පස්සේ තමයි අපි වීඩියෝ එකකින් එන්නේ. හැබැයි ලස්සන view එකත් එක්ක. මේ වීඩියෝ එකේ දිගටම එකතු වෙලා හිටියොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි අපේ දවස කොහොමද ගත වෙන්නේ කියලා. Hi, good morning. අද තමයි තවපෝල අපේ second day එක. ඉතින් නැගිටලා උදේ දැන් අපි හදන්නේ breakfast එකට යන්න. අපි හොටෙල් එකේම breakfast එක book කරා. ඉතින් ඒක තියෙනවා 7 ඉඳන් 10 වෙනකම්. මම නම් බාගට රෙඩි වෙලා ඉන්නේ. අපි ඊට පස්සේ රෙඩි වෙලා යමු බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තැනට. බලමු කොහොමද හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි වෙලා කියලා. Hi. Hello, good morning. අපි බලමු ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා නේ. In 400 meters, turn right onto Invergary Road. හයියෝ. ඉතින් පේනවනේ. කොහේ යන්න ගියත් ඉස්සෙල්ලම රාජකාරිය තමයි මේක. කාර් වොෂ් කරන එක. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන කෙලින්ම ආවේ කාර් වොෂ් කරන තැනක් හොයාගෙන මෙයාට යන්න කිව්වා කාර් එක වොෂ් කරන්න කොහේ යන්නත් කලින්. ඉතින් අපි ආවා කාර් එක වොෂ් කරගෙන අපි ඊළඟ තැනට යන්න. ඉතින් එයා එක වොෂ් කරනකම් මටත් වැඩක් තියෙන්න එපයි. ඉතින් මගේ වැඩේ තමයි මේක. මම ඉතින් වීඩියෝ එකත් ඔඩ් කරගෙන පොට්ටක් හැඩ බැලවල හිටියා. මම හොදන එක බලාගෙන ඉන්නවා. අපිට අද එහෙම ලොකු විශේෂ තැනකුත් නැහැ යන්න. මොනවද කියන්න තියෙන්නේ? නෑ ට්‍රැෆික් එකේ බලන් ඉන්න තියෙනවා. අපි තව ට්‍රැෆික් එකේ ඉන්නවා. බඩගිනිද? කාලා දැක්කනේ කාපු ප්ලේට් එකේ සයිස් එක බබා එහෙම කන්න එපා. කලින් අතර වීඩියෝ එකට ආවා පොඩ්ඩක් බෙදාගෙන දෙවෙනි ප්ලේට් එක කවුරුත් දැක්කේ නෑ මම එහෙම දෙවෙනි ප්ලේට් එකේ ගොඩක් ගියේ නෑ. මම දෙයිනේ කියලා එක ප්ලේට් එකයි ගොඩයි. කොත් කන්ද වගේ ගහත්තා මං ආවා. එහෙම කන්න බෑනේ කන්න කියලා තියෙන්නේ පොට්ට තමන්ගේ බඩේ ප්‍රමාණයට. ශ්‍රී ලංකන් කියලා තියෙන්නේ අපිට රජෙක් වගේ කන්න එක. ඒ පොඩ්ඩක් කන්න කියලා කියන්නේ ඉතුරු කරගත්ත. තව උයන් වෙනවනේ කට්ටියට. එහෙම කියලා එකක් නැහැ. එහෙම නෑ. ඔටෝ පයිලට් දාදී. කෙලින් පාර. දැන් හිතාගන්න පුළුවන් නේද අපි මේ කොහෙටද ආවේ කියලා. අපි ආවා තායි මසාජ්
තැනකට. මේක චවපෝලමයි තියෙන්නේ. ඉතින් අපිට හිතුණා අපි මෙහෙට ආවොත් මේ තැනට යනවා. ඉතින් මෙතන ගොඩක් හොඳ සර්විස් එකක් තියෙනවා. සාගලගේ ගොඩක් මසාජ් ටයිප්ස් තියෙනවා. ඉතින් අපි අද ආවා කපල් මසාජ් එකකට. ඉතින් බලමු. අපිට ඇතුළේ ඇත්තටම රෙකෝඩ් කරන්න බැහැනේ. ඉතින් අපිට මේ ටික විතරයි රෙකෝඩ් කරගන්න පුළුවන් උනේ. ඔයාලට මොකද හිතන්නේ මිස්ටර් ටී? ඊයා? මට නිදිමතයි. ඒක ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මං ඇහුවා. එතන බෑ මේ ඕන තරම් කරන්න පුළුවන්. ඉතින් ඇතුළේ බෑ. හැබැයි හොඳ පැයක්. හොඳ පැයක්. මෙතන නිදාගෙන කෙනෙක් ගොරවන. ඔව් ටිකක් ගෙරෙව්වා. කෙනෙක් ගොරවන. මටම තේරෙනවා මං ගොරවනවා කියලා. අපි යන්නේ හිටියේ හවස. නමුත් මේ බුකින් එක ඉස්සෙල්ලා ආවනේ. ඔව් මේක වෙනස් තැනක්. මෙතනින් වෙනස් තැනක්. ඉතින් ඉක්මනට ආවා. ඉතින් මෙතනට ආවා. දැන් නිදාගන්න. දැන් අපි මොනවද කොපි ඕකේ. ඉතින් අපිට ආයෙත් බඩගින්නක් ආවා. ඊට පස්සේ අපි ආවා මෙන්න මෙතන තියෙන මේ සුෂි ෂොප් එකට. මාරම ක්‍රවුඩ් එකක් මෙතන ඉන්නේ. ඉතින් අපිත් ලයින් එකේ ඉඳලා තමයි මෙතන ඇතුළට ගියේ. ඉතින් මෙතන ගොඩාක් සුෂි වරයිටිස් තියෙනවා. අපි try කරලා තිබ්බ නැති ගොඩක් සුෂි ටයිප්ස් තිබ්බා මෙතන. ඉතින් ඔන්න අපිත් අරගෙන ඉඳගත්තා. කාලා බලන්න. කණ්ඩායි යන්නේ. ආයේ කනවා කෑම. අද දැන් ආව ජපානයේ. ජපානයෙන් කන්න හද. ඉතින් ඔන්න අපි එහෙම ටවුපෝ ටවුන් එක වටේ යන ගමන් මෙන්න මේ ජෙට් ෂොප් එක දැක්කා. මේක මාරම ලස්සන ඩිසයින්ස් තියෙනවා. එක එක ප්‍රයිස් ලිමිට්ස් වලට. හැබැයි මට තේරුණා මෙතන තියෙන අනිත් තැන් වලත් එක්ක කම්පෙයාර් කරද්දී ප්‍රයිස් හරි රීසනබල් කියලා. කොහොම හරි ඉතින් මෙහෙම දෙයක් සාමාන්‍ය මේ මෞරි කල්චර් එකේ න එක ඒවනේ තියෙන්නේ. ඉතින් කියනවා කවුරු ගිෆ්ට් කරොත් හොඳයි කියලා තමන් ගන්නවට වඩා. ඉතින් මට මෙන්න මේක මෙයා ගිෆ්ට් කරා. thank you so much gift එකට. ඉතින් දැන් gift එක මොකක්ද කියලාත් බලා ගන්න පුළුවන් වෙයි ඉස්සරහදී. ෂා. Is that from ආව. It represents strength, independence, and reassure bringing comfort to the wearer. So I'm independence. The jade drop pendant. It's pressure by the Maori as a healing source, giving positive energy to those who wear it. Positive energy. So, so that's why you choose this one. Yes. Okay. So positive energy. Okay. And I'm independence. සෑති. ඉතින් ඔන්න ඊට පස්සේ අපි ආවා ලාවා ග්ලාස්. ඉතින් මේ තැන තියෙන ඔක්කොම මේ ලාව වලින් ක්‍රියේට් කරන දේවල්. ඉතින් ලස්සන ලස්සන ඕනමන්ට්ස් අයිටම්.
ඉතින් අපිට මෙතන බලලා අපිට ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට කොහොමද ඒව ක්‍රියේට් කරන්නේ කියලා. මෙතන අපිට මේ ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නන්නේ ඒ එක සමහර අයිටම්ස් ඒගොල්ලෝ කොහොමද හදන්නේ කියලා. මොන විදිහටද ටෝටල් ප්‍රොසෙස් එක අන්තිමට අපිට ලස්සන ඕනමන්ට් එකක් දක්වා හම්බ වෙන ඒ ප්‍රොසෙස් එක තමයි මේගොල්ලෝ මෙතන අපිට පෙන්නන්නේ. ඉතින් මේක හරිම ඉන්ට්‍රස්ටිං. ඉතින් දන්නේ නැති දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් බලන් ඉන්නකොට ඒක හිතා ගන්නත් බෑ මේ ප්‍රොසෙස් එකක් ඇතුළෙන්ද මේවා ලස්සනට ක්‍රියේට් වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ තියෙනවා ලාවා ගාඩන් එකක්. ඒ ග්ලාස් ගාඩන් එකක්. ඉතින් අපි ඉස්සරහදී ඒ ගාඩන් එකත් බලන්න යනවා. සහ මේ වගේ දේවල් ඒගොල්ලෝ හදලා ඉස්සරහා ඩිස්ප්ලේ කරලා තියෙනවත් කැමති අයට ඕනනම් පර්චේස් කරන්නත් පුළුවන්. Like what it is laid on that table, but it does come in various sizes. අපි ආවා ග්ලාස් බෝල් ලාවා ග්ලාස් බෝල් නේ හදන ගාඩන් එකට අපි ඒ කියන්නේ ඇතුළට ආව ගමන් ඒගොල්ලෝ මුකුත් ගන්න දෙන්නේ නැහැ ෆොටෝස්. ඊට පස්සේ අපි ටිකට් එකක් අරගෙන ඇතුළට ගියාම ඒගොල්ලෝ පෙන්නනවා අපිට කොහොමද මේ ග්ලාස් බෝල්ස් හදන්නේ කොහොමද ඒ ප්‍රොසෙස් එක කියලා. සහ අපි දැන් මේ ආවේ තියෙන ගාඩන් එකට. අපි බලමු ගාඩන් එක කොහොමද කියලා. මේක උඹලෙල්ල මෙහෙම කරගෙන. කඩන්න එපා. කැඩුවොත් මේකට පේ කරන්න ඕන. අතු නැති කාලේ ඒවා තමයි හිතන්නේ. What is the idea of garden? How our fairy garden should be. කායෙන් ඉතින් ආඩි ගානේ ඔයාට ඉන්න පුළුවන් part time job එකක් හිටියට මෙහෙම අය එක සයින්ස් තියෙනවා මං ආසර yellow color easy peasy මං ඉන්න මේක ගෙම්බ ගහුවා නෑ spiral flowers ඒවනම් මොනවද හෙදිලි ඒකනේ පස්සේ ඕක බටේ See, the koro is a special symbol within Maori culture, meaning new beginning. මේ විදිහට හැදුවේ කොහොමද කියන්නේ? මේ ග්ලාස් එක ඇතුලේද? Into the glass. Hello. අම්මෝ මේ පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ කරපු දේවල් ඇතෝ අයියා දෙයියා ඒව නොකරපු හින්දා තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ. මම මේව හැදුවා බබා මේක වෙනස් ඕකට තමයි කියන්නේ ඉස්කෝලේ යන්න ඕනි කියලා. දැන් කියන්න බෑ ඕක කරේ නෑ. දන්නවා. ක්‍රිස්මය. ඇයි? ක්‍රිස්මය.
එනනේ මේ වටේ තියෙන රවුමක්. හරි ඒකට උඹ මොකද නැති. බලමු මේකට පෙනේද කියලා. දැක්කද? අන්න ඒක තමයි අපි දැක්කේ. දැන් දන්න අය කියන්නේ මේ මොකද්ද කියලා. වරිග දඟර වලිග ලප වානර. glass cups. Nah, gardening, lighting ideas. Wow, that's beautiful. මොන මොල? දැකලා තියෙනවද? මෙන්න තියෙනවා ෆේඩඩ් රඹුටන් ගහ. ඊයේ හවස වොක් එකේ දැක්කේ. නේද? ඔව් මේව ඇඟේ ගියා නේද? Okay. Press to exit. Bye bye. අද දෙනවා මැක්ඩොනල්ඩ්ස් එකෙන් අබා කොහෙද යන්නේ ෆ්ලයිට් එක? Tampa Sri Lanka. අපිට ශ්‍රී ලංකාවේ. I don't know. Lucky දෙකක් ඕඩර් කරේ නෑ. පෙරේත කමේ මහා මේක නනේ. It's time to dig in. Oh my gosh. අපි එනකොට කොහොමද තිබ්බනේ? බැංකුවේ විතර ප්‍රොෆෙෂනල් තරම්. ඔයා එක පාර එතන ප්‍රොෆෙෂනල් කරලා නේ.